24newslanka.com පියුමි ජීවිතය ගැන මොකද හිතන්නේ? මගේ ජීවිතේ නම් ගොඩක් සුන්දරයි. හරිම සතුටින් ගත වෙනවා. ඉතින් මට හැමදාම ජීවිතේ පුදුම සුන්දරත්වයක් විඳින කෙනෙක් මගේ ජීවිතේ. 24newslanka.com විඳින්න තියෙන ජීවිතේ සමහරු විඳවනවා. ඒ ගැන මොකද හිතන්නේ? මගේ පෞද්ගලික මතය නම් ජීවිතේ විඳීම සහ විඳවීම කියන්නේ දෙකක්. විඳින්න ඕනේ නම් ඒක විඳින්න. විඳව ජීවත් වෙන්න එපා. ඊට වැඩිය හොඳයි තනියෙන් ජීවත් වෙන එක. එහෙම නැත්නම් Tamanට හරියන කෙනෙක් ළඟ හෝ Tamanට හරියන පිරිසක් ළඟ ජීවත් වෙන එක තමයි ජීවිතේ විඳීම වෙන්නේ. 24newslanka.com පාරේ බැහැලා යද්දි ලැබෙන ප්‍රතිචාර මොන වගේද? ඇත්තටම මම සම්මානවලට වැඩිය ගොඩක් කැමති දෙයක් තමයි මේ පාරේදී ලැබෙන මේ ප්‍රතිචාර. මොකද හැම කෙනෙක්ම අපිව ඒගොල්ලන්ගේ කරගෙන කතා කරන්නේ. මම හැමදාම කියන දෙයක් මට මේ ලංකාවේ ගොඩාක් නෑයෝ ඉන්නවා. ලංකාවේ විතරක් නෙමෙයි පිටරටක ගියත් ඕන තරම් නෑදෑයෝ ඉන්නවා. හදිසියේ පාරක වාහනේ නැවතුණත් උදව් කරන්න අය නම් ගොඩාක් ඉන්නවා. ඒක තමයි මේ කලාවට ඇවිල්ලා ලැබපු උතුම්ම දේ. 24newslanka.com ළඟදි වෙඩින් ඇනිවර්සරි එක සැමරුවා නේද? ඔව් වෙඩින් ඇනිවර්සරි එක සැමරුවා. ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු අවස්ථාවක්. ඉතින් සුනෙත් නම් එච්චර කැමැත්තක් දැක්වේ නෑ ඒකට. පස්සේ ඉතින් මට අවසර දුන්නා මේ මගේ ආසාවනි කියලා. ඉතින් පළවෙනි විවාහ සංවත්සරය අර අපේ හිටපු ඒ බෙස්මන්ලා සහ බ්‍රයිඩ්ස්මේඩ්ලා වට කරගෙන ආයෙත් මට සමරන්න ලැබුණා. ඒක තමයි ඉතින් ගොඩක් සතුටින් ඉන්නේ මේ දවස්වල. 24newslanka.com ඔච්චර සල්ලි වියදම් කරලා ඇනිවර්සරි සමරන්නේ ප්‍රසිද්ධ වෙන්න බලාගෙනද? නෑ සල්ලි වියදම් කරලා ඇනිවර්සරි සමරන එකක් ඇත්තටම උනේ නැහැ. මොකද මාව මේකප් කරේ මගේ මල්ලි දර්ශන. ඉතින් අනිත් දේවලුත් මගේ ළඟම යාළුවෝ. ඉතින් අනිත් එක තමයි හැම මහා ලොකු වියදමක් මට ඒකට ගියේ නැහැ. ඒ කියන්නේ අපි අර මිනිස්සු හම්බ කරගෙන තියෙන හින්දා අපිට ගොඩක් වියදම් කරන්න වෙන්නේ නැහැ. ඉතින් ජනප්‍රිය වෙන්න මේ දේවල් කරන්න ඕනේ. මම තාමත් ජනයා අතර ප්‍රියයි. අප්‍රිය වෙලා නම් එහෙම මට මෙහෙම ඉන්න ලැබෙන්නේ නැහනේ. මං තාමත් ප්‍රියයි ජනයා අතර. 24newslanka.com රූගත කිරීම අතරතුර සිදුවෙච්ච සොඳුරු මතකයන් තියෙනවද? ඇත්තටම රූගත කිරීම අතරතුර සිදුවෙන සොඳුරු මතකයන් කිව්වොත් හැමදාම සොඳුරුයි. විශේෂයෙන් මගේ විශේෂත්වයක් තියෙන මට සාමාන්‍යයෙන් මේ සෙට් වලදී නිින්ද යන්නේ නැහැ. ඉතින් මට කියන්නේ පැපරාසි කියලා මේ මම හැමදේම වීඩියෝ කරන නිදාගෙන ඉන්න අයව එහෙම හැමදේම මම අරගෙන ඔය ගොඩක් අවස්ථාවලදී channel වලට ඒගොල්ලෝ එනකොට එක එක ප්ලේ කරන්න දෙන්නෙත් මම. ඉතින් විශේෂයෙන් ඉතින් සිද්ධ වෙන දෙයක් තමයි කාඩ් ප්ලේ කරනවා. ඒකට ඉතින් මම ගොඩක් ආසයි. මම ඉතින් ෂූටින් යන හරි කැමතියි. 24newslanka.com දැන් කාලේ තරුණයන් අතර පවතින ඔන්ලයින් ආදරය ගැන මොකද හිතන්නේ? ඔන්ලයින් ආදරය ගැන නම් ඇත්තටම මගේ විශ්වාසයක් නැහැ. මොකද අපි ආදරය කරනවා කියන්නේ ගොඩක් ළඟින් ඉඳගෙන ඒ හැමදේම ෂෙයා කර ගැනීමක් තමයි ආදරේ. ඉතින් එහෙම නොවෙනවා නම් ඒක ඔන්ලයින් ඉන්න ආදරයකට මම මගේ කැමැත්ත දෙන්නේ නැහැ. මොකද අපි එක ළඟ ඉඳලා ඒ හුස්මෙන් පවා ඒ ආදරය ලබන්න ඕනේ. එහෙම නැත්නම් ඒක සැබෑ ආදරයක් නෙවෙයි. 24newslanka.com තවමත් ආදර යෝජනා ලැබෙනවද? ඔව් මට ආදර ඇරයුම් ලැබෙනවා නැතුව නෙවෙයි. මොකද අපි ආටිස්ලා ඉතින් එහෙම එතකොට සමහර අයගේ හිතේම ඇවෙනවා මෙයා මගේ එහෙම කියලා. ඉතින් ඒ විදිහට ආදරය කරන අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ අයටත් මම ගොඩක් ආදරෙයි. 24newslanka.com අලුත් කැදැල්ලට අමුත්තෙක් ගේන්න අදහසක් නැද්ද? අදහසක් තියෙනවා. ඇත්තටම මායි සුනිතුයි ගැන දැන් ප්ලෑන් කරමින් යනවා. ඉතින් දැම්ම හදිසියක් නෑ අපි දෙන්නට. ඉතින් දැන් අපි දෙන්න අවුරුද්දක් ජීවිතේ එන්ජොයි කරා. ඉතින් අපි දෙන්න ගේ ෆෙයා එකත් අවුරුදු 4මාරක් තිබුණා. ඉතින් මේ ටික තව පොඩි කාලයක් අපි දෙන්න මෙහෙම ඉඳී. ඉතින් ඉදිරියේදී අනිවාර්යයෙන්ම පළවෙනියටම බබෙක් හම්බෙච්ච එක මම උගලන්ට තමයි කියන්නේ. 24newslanka.com අනාගත බලාපොරොත්තු මොනවද? අනාගත බලාපොරොත්තු පෞද්ගලික ජීවිතයේ පැත්තෙන් ගත්තොත් ගොඩක් තියෙනවා. කලා ජීවිතේ පැත්තෙන් ගත්තොත් එහෙම මට තව කරන්න බැරි වෙච්ච චරිත කීපයක්ම තියෙනවා. ඒ ටික කරන්න ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඉදිරියේදී අපි ලෑස්ති වෙනවා ලොකු රියැලිටි අත්දැකීමක් ලබන්න. ඉතින් මේ දවස්වල ඒකට වෙහෙස මහන්සි වෙමින් ඉන්නේ. ඉතින් මගේ ප්‍රේක්ෂක ආදරණීය හැමෝටම ආරාධනා කරනවා ඒව බලන්න, නරඹන්න. මොකද ඕගොල්ලෝ නැත්තම් අපි අදත් මෙතන
මෙතන නැහැ. ඒකයි. බොහොම ස්තුතියි හැමෝටම මගෙත් එක්ක ඉන්නවට. newslanka.com